සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න වෙනදා වගේම අදත් මම ඔයාලට ස්වයං ව්‍යාපාරිකට හරිලන කෑමක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. අපි බලමු මොකද්ද මේ කෑම කියලා. අද නම් මම හදන්නේ ගොඩක්ම ලේසි රෙසිපි එකක්. මේ තමයි පැණි කජු. මේක හදන්න ගොඩක්ම ලේසි. ඒ වගේම ස්වයං ව්‍යාපාරයක් කරන කෙනෙකුට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් තමයි මේක. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ පැණි රට කජු හදන්නේ කොහොමද කියලා. Welcome to my YouTube channel. දැනටමත් ඔයාලා දන්නවද අපි හදන්නේ මොනවද කියලා? අපි අද හදන්නේ පැණි රට කජු. මේක හදන්න ගොඩක් ලේසි. මේකට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරයි. අපිට මේක මූලික වශයෙන් මේකට අවශ්‍ය වෙනවා රට කජු. මේ රට කජු වියලි රට කජු එක තමයි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම ඒකට අවශ්‍ය සීනි ප්‍රමාණයත් මම අරගෙන තියෙනවා. රට කජු ප්‍රමාණය වැඩි වෙන්න මේ සීනි වල ප්‍රමාණයත් වැඩි වෙනවා. අද මම අරන් තියෙන රට කජු වලට අවශ්‍ය ප්‍රමාණයට තමයි මම සීනි අරන් තියෙන්නේ. දැන් මම මේ විදිහට හොඳට රට කජු ටික කබලේ බෙද ගන්න ඕනේ. මේ විදිහට රට කජු ටික අපේ ලස්සන පාටක් එනකන් අපි මේ රට කජු බෙද ගන්න ඕනේ. මේ රට කජු වල ලෙල්ල ටිකක් බැදීගෙන යනකොට මේ වගේ පොත්ත ඉවත් වෙලා යනවා. අපිට එතකොට ඒක ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට අපි විනාඩි 10ක් විතර මේක ලිපේ තියාගෙන මද රස්නෙන් මේක බෙද ගන්න ඕනේ. දැන් අපි මේ බෙදගත්තට පස්සේ රට කජු ටික තමයි මේ තියෙන්නේ. පොත්තත් හොඳට සුද්ධ වෙලා තියෙනවා මේ වෙලාව වෙනකොට. දැන් අපේ රට කජු ටික සූදානම්. දැන් අපි පැණි ටික හදාගන්න තමයි යන්නේ. මුලින්ම අපි ඔක්කොම සීනි ටික මේකට දාගන්නේ නැහැ. මුලින්ම පොඩි ප්‍රමාණයක් තමයි දාගන්නේ. අපි දැන් මේ සීනි ටික හොඳින් කැරමල් වෙන්න ඉඩ අරින්න ඕනේ. සීනි ටික අපි එකවර කැරමල් කරගන්නේ නැහැ. දෙපාරකට තමයි අපි සීනි ටික කැරමල් කරගන්නේ. ඒ වගේම සීනි ටික කැරමල් වෙද්දී අපි හැන්දෙන් මේ කැඳි ගාන්නේ නැහැ. අපි ඒක භාජනයේ ලිපේ තියෙද්දිම දෙපැත්ත කරකවලා අපි පැණි එක රත් කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට අපේ ඊතුරු සීනි ටිකත් මේ කැරමල් එකට දාගන්නවා. දාගෙන අපි මේක හැන්දෙන් කූරු ගන්න යන්නේ නැහැ. මේ විදිහට රෙද්දක් ආකාරයෙන් මේ විදිහට සොලවලා අපේ පැණි එක අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ පැණි එකේ පදමක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ නූල් ඇදෙන පදමට ගන්න ඕනේ කියලා එකක් නැහැ. මේ සීනි ටික ඔක්කොම කැරමල් වීගෙන එද්දි ඒ පදම හරියට හැදිලා තියෙන්නේ. එතකොට අපි මේක ලිපෙන් බාලා මේකට රට කජු ටික දාගන්න තමයි තියෙන්නේ. මේක නූලෙන් ඇදෙන පදමට ගන්න ඕනේ එහෙම එකක් නැහැ. මේක මේ ගානනකොට ගානට මේ පැණි එක හොඳින් කැරමල් වෙලා තියෙනවා. මේ සීනි ටික ඔක්කොම කැරමල් වෙද්දි. දැන් අපේ පැණි එක ගානට හැදීගෙන තමයි එන්නේ. මේ විදිහට විනාඩි 10ක් 15ක් යනකොට අපේ පැණි එක හොඳට පදමට එනවා. දැන් පැණි එක හොඳටම හැදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පැණි එක අපේ පදම එනකොට තියෙන්නේ. මෙන්න මේ ආකාරයට. තරම කුකු විදිහට තමයි මේ පැණි එක තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ පැණි එකට රට කජු ටික දාගන්න. අපි මේ පැණි එකට රට කජු දානකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රට කජු ප්‍රමාණයට සරිලන පැණි ප්‍රමාණයක් මෙතන තියෙනවද කියලා අපි දැනගන්න ඕනේ. මේකේ පැණි ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත් රට කජු එකේ මේ පදම හරියට එන්නේ නැහැ. ඒ නිසා අපි මේක හිතේ මෙම්මෙන් හරියට ගන්න ඕනේ. රට කජු ප්‍රමාණයට අවශ්‍ය පැණි ප්‍රමාණයක් මෙතන තියාගන්න. ඕනට වඩා පැණි ප්‍රමාණය වැඩි වුණොත් අපිට අවශ්‍ය පදමට මේ රට කජු එක එන්නේ නැහැ. ඒ නිසා අපි එතනදී වග බලා ගන්න ඕනේ පැණි එක මේ රට කජු වලට අවශ්‍ය ප්‍රමාණයට යොදා ගන්න. දැන් මම මේ විදිහට තැටියක් යොදා ගන්නවා. මේ තැටියේ බටර් ගාලා තමයි මම මේ රට කජු මිශ්‍රණය මේකට දාගන්නේ. බටර් චුට්ටක් හොඳින් මේකේ ගාගෙන මේ විදිහට අපි අපේ රට කජු මිශ්‍රණය දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලා මේ රට කජු ටික හොඳින් පැතිලි කරගන්න අවශ්‍ය ප්‍රමාණයට. දැන් මේක ලස්සන පාටකට ඇවිල්ලා තියෙනවා. දැන් මේක තරමක් සෙට් වෙද්දී අපි මේක මේ විදිහට ගලව ගන්න ඕනේ.
ඒ වගේම තරමක් මේක සෙට් වෙගෙන ඉද්දී අපි මේක කෑලි වලට වෙන් කර ගන්න ඕනේ. නැත්තම් මේක ගොඩාක්ම සෙට් වුණොත් කපා ගන්න අමාරුයි. ගොඩාක් හොඳ කැපෙන පිහියකින් මේක අපි කපන්න වග බලා ගන්න ඕනේ. නැත්තම් මේක ලස්සන කෑලි වලට කැඩෙන්නේ නැති වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ රටකජු මිශ්‍රණය අපි හදාගත්තට පස්සේ තියෙන්නේ ලස්සන පාටකට. ඒ වගේම සුවඳත් ඒ විදිහටම තියෙනවා. දැන් මම මේක කපා ගන්න යන්නේ මේ විදිහට පිහි ආධාරයෙන් මේක මම බුරුල් කර ගන්නවා. මේ විදිහට දැන් අපි මේකට හොඳට බටර් ගාලා තියෙන හින්දා මේක ලේසියෙන්ම ගැලවෙනවා. ඇත්තටම මේ රෙසිපි එක ලේසියෙන්ම ඕන කෙනෙකුට පළවෙනි පාරටත් අත්හදා බලන්න පුළුවන් හොඳම රෙසිපි එකක් තමයි මේක. බලන්නකෝ ලස්සනට මේ රෙසිපි එක ඇවිල්ලා තියෙන හැටි. ඔයාලා ඕන කෙනෙකුට මේක අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එකක් වගේ කරන කෙනෙකුට ගොඩක්ම හොඳ බිස්නස් එකක් තමයි මේක. දැන් මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි වලට කපා ගන්න. බිස්නස් එකක් කරන කෙනෙක් නම් මේක හැම කෑල්ලක්ම එකම ප්‍රමාණයට එකම සයිස් එකට එන විදිහට ඔයාලා ඒක ඒ මෙෂර්මන්ට් එකට කපා ගන්න වග බලා ගන්න. ඇත්තටම අමුද්‍රව්‍ය දෙකකින් මෙච්චර රසවත් කෑමක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම ස්වයං ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේක ඇත්තටම හොඳ බිස්නස් අයිඩියා එකක්. ඉතින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නෙත් නැතුව මේ විදිහට ලේසියෙන්ම ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මේ වගේ හදපු තවත් රෙසිපි මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ලබන සතියේ හමුවෙමු. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you for watching.